ජීවිතය අනුසන්නේ අම්මා තාත්තා වශයෙන් තමන් ජීවිතේ විඳින්න නැති සතුටක් දරුවන්ගේ තුලින් ජීවිතේ විඳින්න නේද? අපි හැමෝම එහෙමයි. තමන් ජීවිතේ යන්න බැරි වුණු කඩේකට දරුවා යවලා ඔහු ජීවිතේ අනාගතයේ ශක්තිමත් වෙන දිහා බලාගෙන ජීවිතේ අමල තත්තලා සතුටු වෙන්න තමා දරුවෝ මේ ලෝකෙට නිර්මාණය කරන්නේ. ඒ තුලින් ජීවිතේ අපි හැමෝම දන්නවා අපි වයසට යනවා අපිට බැරි වෙන දවසක් එනවා. ඒ දවසට ජීවිතේ දරුවෝ සැලකිලි සම්මාන සිද්ධ කරයි. ජීවිතේ අපිව රැක බලාගයි කියන ප්‍රාර්ථනාවන් ජීවිතේ පෙරදරි කරගෙන අමල තාත්තලා දරුවෝ ජීවිතේ නිර්මාණය කරලා හදලා වටලා පෝෂණය කරන්නේ. ඒ හැර ජීවිතේ බොහෝ දේවල් ළමයින්ගේ ජීවිතය අමල තාත්තලා බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේද පළවෙනි ස්ටෙප් එක. අපි ජීවිතේ දන්නවා දරුවෝ ළමයි කියලා කියන්නේ අනුකරණය කරගෙන පිරිසක්. ජීවිතේ දේවල් දිහා බලාගෙන නිර්මාණය වෙන පිරිසක්. මේ පිරිස තුළ අපි ජීවිතේ පළවෙනි යුක්තවම සකස් කරන්න ඕන ගුණධර්මයේ තමයි සාර ධර්ම ගුණධර්ම කියන දේවල්. ජීවිතය අවබෝධයෙන් යුක්තව දකින්න ඕන පැතිකඩ. ජීවිතේ ආදරණීය දරුවන්ගේ මුල් ගුරුවරු දෙන්න කවුද පින්වතුනි? අම්මයි තාත්තයි. ඒ දෙන්න තමයි මුල් ගුරුවරු. ජීවිතේ මේ දෙන්න තමයි ඒ ළමයිට හම්බෙන පළවෙනි ගුරුවරු දෙන්න. ඒ නිසා ජීවිතේ අම්මගෙන් තාත්තගෙන් මේ දේ ආරම්භ කරන්න ඕන. සමාජය තුළ ආදරණීය අම්මේ තාත්තේ ජීවිතේ ළමෙක් වැරද්දක් කරපුවාම ඒ ළමයාට ජීවිතේ සමාජයේ ඇඟිල්ල දික් කරන්නේ කාටද ඇඟිල්ල දික් කරන්නේ? කාටද? අම්මටයි තාත්තටයි. ඒ නිසා ජීවිතේ ඒ ඇඟිල්ල දික් කරන්නේ නැති තත්ත්වයට ගුණධර්ම වලින් පෝෂත් කරන එක වගකීම තියෙන්නේ කාටද? අම්මටයි තාත්තටයි. ඒ හැර ඉස්කෝලෙන් නරක වෙලා ළමයි දහම් පාසල් ගිහලා දහම් පාසලෙන් ළමයි නරක වෙලා ටීචර් ජීවිතේ හරියට උගන්වලා නැහැ ළමයිට. ඉස්කෝලෙන් ජීවිතේ උගන්වලා නැහැ කියන දේ කියලා දොස් නැගුවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. පළවෙනි කාරණාව ළමයිගේ සාර ධර්ම කියන එක ගොඩනගා ගන්න ඕනේ. අධ්‍යාපන මට්ටමකට යන්න කලින් ජීවිතේ ළමයිගේ මේ සාර ධර්ම ගොඩ නැත්නම් මේ තාත්ති ජීවිතේ ඔබට කවදා හරි දවසක පසුතැවෙන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ළමයා ජීවිතේ ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඒ ડોක්ටර් අතරේ කරුණාව කියන එක ගොඩනැගිලා තිබ්බේ නැත්නම් ඒ කරුණාව ඉස්කෝලෙන් හදන්න බෑ. ඒක ගෙදරින් පුරුදු කරලා යවන්න ඕන. ඒ නිසා ජීවිතේ පළවෙනි ස්ටෙප් එක පළවෙනි අධ්‍යාපන ක්‍රමවේදය අම්මා තාත්තා මගින් ජීවිතේ ළමයි ගොඩනගන්න ඕන. දෙනෙක් සුවදානම් වෙලා සිටිනවා ඔබ සැම ආමන්ත්‍රණයට. ඉතින් එසේනම්
මාගේ මේ ආරාධනය ගෞතමී පෙර පාසලේ පුංචි හපන්නන්ටයි මේ ඔබ සැම ආමන්ත්‍රණය කිරීමට. ගරුතර ස්වාමීන් වහන්සේ ආරාධිත මුත්තනේ ආදරණීය දෙමාපියනේ අක්කේ අයියේ නංගී මල්ලේ ගෞතමී පෙර පාසලේ පුංචි අපි වසරක් පුරාවට ටීචර්ත් එක්ක කළ දස්කන් විස්කන් ඔයාලා ඉදිරියේ පෙන්වා ලොකු ඉස්කෝලේ යන්නයි මේ සූදානම. ඉතින් මේ මොහොතේ පුංචි අපේ ටීචර්ගෙන් වැරදීම වුණොත් සමාවන්න. පැමිණි සැමටම ස්තුතියි. මම සෙනාරාදිලනි. Good morning, everyone. Honor Taylor, respected guests, dear teacher, parents, brother and sister. I am very happy to welcome you all to our Gautami Preschool annual concert. We are excited to show you our song, dance and many talents we have learned this year. We hope you enjoy our concert. Have a joyful time with us. We hope you enjoy our concert. Have a joyful time with us. If you make any mistake, please kindly forgive us. Thank you. I am Moniru. வணக்கம் அம்புள்ளே அம்மா அப்பா அண்ணா அக்கா லோகா எட்டிய கௌதமி பாடல் சிறுவர் எங்களின் பிரிந்து போகம் திருவிழாக்கு அனைவரையும் அன்புடன் வரவேற்கிறேன். நன்றி. நாம் நதுன்யா சசந்தி. सरस्वती वन्दे अभिनन्दमि श्री शिव नमो श्री शिव नाम नमो श्री
මණ්ඩලවන් ශිල්පෙට අධිපති දෙවිඳුට වැඳෙමි සිරස නමා දෙවිඳුට වැඳෙමි සිරස නමා වසර දහස් ගණනක ප්‍රෞಢත්වයකට උරුම දේශීය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය වෙස් නර්තනය නිර්මාණශීලීත්වයෙන් සුවහසක්කල් වැජබේවා. Musika tu bagena, saya masa
Thank you.